ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ඇවිල්ලා ඉන්නවා සුපුරුදු පරිදි i travel වෙනුවෙන් මම රමේෂ්. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය. ගොඩක් හොඳ දේවල් කළා. ඔයාලට මේ නාලිකාව හරහා බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් ඉස්සරහටත් එහෙමයි. ඉතින් මේ දේවල් කරද්දී සභාපතිතුමා ප්‍රමුඛව මේ සංචාරක මණ්ඩලයේ බස්නාහිර පළාත් තව ඉන්නවා හොඳ බෑක් එකේ හොඳ සපෝටිං ස්ටාෆ් එකක්. ඉතින් මේගොල්ලෝ තමයි ඒ දේවල් අපි කියන්නේ බෑක් ස්ටේජ් වැඩ ටික කරගෙන යන්නේ. ඉස්සෙල්ලාම අපි අහලා බලමු මොකද්ද මේ අද දවසේ. අද ජුනි 27. එතකොට අද තමයි එදිලා තියෙන්නේ ජාත්‍යන්තර ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දිනය. ඉතින් ඒ දිනයට සමගාමීව තමයි බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය අපි අපේ මේ පළාත හා ලංකාවේ ඒ සියලුම ව්‍යවසායකයන්ව දිරිගැන්වීම සඳහා සහ ඔවුන්ට උත්තේජනයක් ලබා දීම සඳහා අද මේ වැඩසටහන සම්පාදනය කරලා තියෙනවා. හොඳයි. ඒත් එක්කම දැන් අපි ගත්තොත් අපි මෙතුමියකින් අහලා බලමු දැන් හොඳ සපෝටිං ස්ටාෆ් එකක් එහෙම නැත්නම් හොඳ අපි කියන්නේ හොඳ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒක ගැන අපි පොඩ්ඩක් සඳහන් කරමුකෝ. ඇත්තටම මේ හැමදාම මේ හැම ව්‍යාපෘතියක්ම සිදු කරන්නේ විශේෂයෙන් අපේ සභාපතිතුමාගේ සාමාන්‍ය අධිකාරිතුමාගේ මඟ යටතේ නිලධාරියාගේ ඉඳලා සුළු සේවකයා දක්වා අපිට ලොකු සහයෝගයක් දෙනවා. මේව නැතුව මේක කණ්ඩායම් විදියට කරන සේවයක්. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ එක එක මට්ටමේ එක එක ශේෂ්ඨවල අය ඉන්නවා. ඒ අයව මේ වැඩසටහන විතරක් නෙමෙයි තව ගොඩාක් වැඩසටහන් කරනවා හැම වෙලාවෙදිම. ඒ අපි පිටුපස තිරේ ඉඳලා වැඩ කරන කොටස තමයි මේ ඉන්නේ. මේට අමතරව තව ඉන්නවා අපි කාර්යාලයේ වැඩ කරන තවත් සේවක මහත්වරු විදුලි මහත්තයාගේ ඉඳලා කාර්ය සේවක මහත්තයාගේ ඉඳලා මේ ඉන්න නිලධාරීන් ඉඳලා හැමෝම මේ බස්නාහිර පළාත වෙනුවෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලොකු සේවයක් කරනවා. හරි. දැන් මේ ගැන විශේෂයෙන්ම අපි කිව්වා. තා පොඩ්ඩක් මම මේ ගැන ටිකක් අපි කියන්නේ මේකේ ෂෝට් එක්ස්ප්ලනේෂන් එක. පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කළොත් මේ ඇවිල්ලා සංචාරක ව්‍යාපාරයේ නියැලෙන කට්ටියව මේ සඳහා ගෙනල්ලා ඒගොල්ලන්ගේ දිරිමත් කිරීමක් තමයි අද මේ වැඩසටහන හරහා විශේෂයෙන්ම මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඒක ඉතාම හොඳ සාධනීය තත්ත්වයක්. අර ෆියුචර් ශ්‍රී ලංකන් ටුවරිසම් එකට මම හිතනවා මේගොල්ලන්ගේ දිරිගන්න එක ඉතාම හොඳ දෙයක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ thank you very much. මම හිතනවා අපි දැක්ක සෑහෙන මහන්සිලා කට්ටිය වැඩ කරගෙන ගියා. ඉතින් හොඳයි. ඉතින් අවසාන වශයෙන් මොනවද ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ? විශේෂයෙන් මේ හැමදාම වගේ අපිට අපේ ව්‍යාපෘති කරද්දී මාධ්‍ය සහයෝගයක් වශයෙන් i travel සායතනය දෙන මේ සහයෝගී ඉතාම අගය කරනවා. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ මිත්‍රශීලී සේවාවයි අනිත් එක කිසිම අඩුපාඩුවක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මේ විදිහට අපේ මේ සංචාර ක්ෂේත්‍රයත් රජයේ සේවයත් මේ විදිහට මේ ඉදිරියට ගෙන යන්න මේ දින ව්‍යාපෘති රටට දැනගන්න කරන සේවය තාම ඉහළින් අගය කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. හොඳයි අපි හම්බෙමු තවත් මේ වගේ මේගොල්ලොත් එක්කම අපි තව මේ වගේ හොඳ ප්‍රොජෙක්ට්ස් අරන් එනවා. ඉතින් හම්බෙමු. අපි බලමු ගිහිල්ලා මොකද්ද මේ වැඩසටහන කියලා. යා. හරි. ඉතින් අද මේ විශේෂිත වැඩසටහනේ අද විශේෂිතම චරිතය. ඒකත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ i travel කණ්ඩායම අපි ගොඩක් වෙලාවට මේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයත් ව්‍යාපෘති කීපයක් එක අපි වැඩ කළා. මම හිතනවා ඊටාම සාධනීය තත්ත්වයක් තියෙනවා.
මේ ශ්‍රී ලාංකීය එහෙම නැත්නම් මේ ටුවරිසම් එක අපේ ෆියුචර් ප්ලෑන්ස් එහෙම නැත්නම් මේක ඉස්සරහට අරගෙන යන්න ඉතාම විශිෂ්ට වැඩපිළිවෙලක් කරනවා විශේෂයෙන්ම ඉතින් මෙතනදී අපේ ගරු සභාපතිතුමන් ගරු ඩොක්ටර් මහේෂ් තිත්තගල්ල ඇත්තටම thank you very much ඇත්තටම සම්බන්ධ වුණාට ඔයගේ වටිනා කාලය ඔබතුමාගේ අපිට ලබා දුන්නා. ඒ වගේම අපිත් එක්ක ගොඩක් වෙලාවට අපේ සම්බන්ධීකරණ පැත්තේදී මාත් එක්ක ගොඩාක් සමීපව කටයුතු කරනවා. සම්බන්ධීකරණ විදියට ඉන්නවා පාලිත මල්පෝරු මහත්මයා. ඉතින් හොඳයි සභාපතිතුමා. ඉතින් ඔබතුමා කරපු දේවල් අපි මේ නාලිකාව හරහා ගිහලා බලන්න පුළුවන්. දැන් ඔබතුමා අර සීතාවගේ ප්‍රොජෙක්ට් එකේ අපි දැක්කා ඉතාම ක්‍රියාශීලීව ඔබතුමත් ඒ ව්‍යාපෘති ඒ දේවල් එක්ක බලන් ඉන්න නැතුව ගිහලා සම්බන්ධ වෙලා වැඩ කළා සහ ප්‍රායෝගික මේ දේවල් කළා. ඉතාම විශිෂ්ටයි ඒ දේවල්. අද මොකද්ද මේ වැඩසටහන අපි කෙටි හැඳින්වීමක් කරලා අපි කියමු කට්ටියට. ඇත්තටම අද දිනට යෙදිලා තින්නේ සුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දින. ව්‍යවසායකයෝ ඉන්නේ ව්‍යවසාය ඇතුලේ. එන්ටර්ප්‍රයිසස් ටු එන්ටර්ප්‍රීනියර්. එන්ටර්ප්‍රයිස් එකක් ඇතුලේ තමයි එන්ටර්ප්‍රීනියර් කියන පුද්ගලයා ඉන්නේ. එතකොට මේ එන්ටර්ප්‍රයිස් එකක් හැදෙන්නම එන්ටර්ප්‍රීනියර් කෙනෙක් ඕනේ. ඉන්න ඕනේ. එතකොට අපි ඒ ව්‍යවසායකයෝ එහෙම නැත්නම් ව්‍යවසාය දිනේදී ව්‍යවසායකයෝ ගෙන්නලා අපි බස්නාහිර පළාත් සභාව හැටියට උන්ගේ දිරිගැන්වීමක් කරනවා. එතකොට මේ සඳහා අපි පළාත තුල ඉන්න අය පමණක් නෙමෙයි ජාතික වශයෙන් හිතලා පළාතෙන් බැහැර අනිකුත් පළාත් වලට අදාළව මේ ව්‍යවසායකයෝ හැටියට සංචාරක සේවයකට දායකත්වයක් දක්වපු පුද්ගලයෝ අපි මේකට නතර කරගන්නවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ බස්නාහිර පළාත හැටියට මේ හැම කෙනාම ඒකාබද්ධ කරගෙන එහෙම වැඩපිළිවෙලක් ජාතික වැඩපිළිවෙලකට නායකත්වය දෙන්න. ඒ තාම විශේෂ වූ දෙයක් තියෙනවා. දැන් මෙතුමා බස්නාහිර පළාත පමණක් නෙමෙයි. මේක ගත්තොත් ලංකාවේ අනිකුත් පළාත්වල ව්‍යවසායකිනුත් ගිරල්ලා අපි ඔයාලා බලන්න පුළුවන් ඕගලන්ට මේ වැඩසටහන මම හිතනවා ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මොකද ඒගොල්ලෝ දිරිගැන්වුත් ඒ කියන්නේ අපි ඩොමෙස්ටික් ස්ටේජ් එකේ නැත්නම් අපි මුල ඉඳන් පටන් ගත්තොත් ඒ ග්‍රාමීය අවධිය ඉඳන් පටන් අරගෙන උඩට එන එක තමයි අපි හැම ශ්‍රේෂ්ඨයකම සංවර්ධනය කරන්න ඕනේ දේවල් ගත්තොත් විශේෂයෙන්ම මූලික වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. එතනදී මෙතුමන්ලා මේ කරපු දේ විශේෂයෙන්ම හොඳ එන්කරේජ්මන්ට් එකක්. ඇත්තටම මේක මම හිතන්නේ අර අපි කියන කාලීන අවශ්‍යතාවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක ඊටාම විශිෂ්ට වැඩපිළිවෙලක්. ඒකත් එක්කම ඔබතුමාගේ මට විශේෂයෙන් මට තව දැනගන්න ඕන කාරණා දැන් මේ යූත් එක ඉන්නෝනේ අපි ගත්තොත් දැන් අපේ බස්නාහිර පළාත ගත්තත් අපේ මේ යූත් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට මොන වගේ දෙයක්ද මේ ටුවරිසම් එක වෙනුවෙන් ඔබතුමා දකින්න විදිහට කරන්න පුළුවන් සහ අපි ඔබතුමාගේ තමයි හිතන විශේෂ ව්‍යාපෘති කීපයක් ඉස්සරහට තියෙනවා. අපි ඒව අරගෙන එනවා. අවසාන වශයෙන් මේ දේවල් එකතු කරලා මම හිතනවා ඔබතුමා අපිට පණිවිඩයක් දුන්නා නම් ඇත්තටම තරුණයා කියන්නේම ඇත්තටම ජවයකින් විභවයකින් මේ කාර්යභාරය කරන පුද්ගලයා. එතකොට ඇත්තටම තරුණ ජවයත් එක්ක තමයි මේ සංචාරක කර්මාන්තය බැඳිලා තියෙන්නේ. එතකොට සංචාරක කර්මාන්තයේ තරුණයාව අපි සම්බන්ධ කර ගැනීම තුලම තමයි අපිට ගමනක් තියෙන්නේ. මොකද දැන් සංචාරක කර්මාන්තය කියන කුඩා දරුවා අද අවුරුදු ගණනාවක් වයසයි. ඒ කියන්නේ 1968 දී වෙනතන් 66 දී සංචාරක පනත නිර්මාණය වෙනවා. අද හැබැයි ඒ පනතත් වෙනස් වෙලා අද වෙනත් පනතක් තියෙනවා. එතකොට අපි පනත් වෙනස් වෙමි යන පනත් එක්ක ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක ආපු ගමන තුල අපි මේ සංචාරක කර්මාන්තයේ දැකපු පැත්තක් තියෙනවා. ඒ කියන්නේ යාමන සහ නියාමනය කියන. සංචාරක කර්මාන්තයේ හරි අඩුවෙන්ම සිද්ධ වෙන කෑල්ල ඒක ඇත්තම කතාව අවංකවම කිව්ව යුතුයි. යාමන සහ නියාමනය. මොකද යාමන සහ නියාමනය සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ රෙගුලේෂන්ස් පැත්ත හරියටම සිද්ධ වෙනවා සංචාරක කර්මාන්තය තවදුරටත් මීට වඩා හොඳ තැනකට ගන්න පුළුවන්. ඉතින් ඒකට උත්සාහ කරනවා මේ වර්තමාන රජය. ප්‍රථම වශයෙන්ම කිය යුතුයි ඒ සඳහා උත්සාහයක් ගන්නවා. තාමත් අපි ඒකෙදි 100% සාර්ථක කරගෙන නැහැ. ඒක අවංකවම කිය යුතුයි. නමුත් ඒ කෙසේ වෙතත් අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක්. තරුණයා සම්බන්ධ වීමත් එක්ක ඒගොල්ල විවිධ වූ පැතිකඩයන් දකිනවා. විවිධ වූ මාදිලියන් හොයනවා. විවිධ වූ සංකල්ප ගේනවා. දැන් අපි සාමාන්‍ය එක රාමුවකට කොටු වෙච්ච පුද්ගලයෙක් අපි කියමු ටිකක් මැදි වයස කෙනෙක් වයෝවෘද්ධ කෙනෙක්. එයා දකින්න එක පැත්තක් විතරයි. මේ තරුණයා දැන් X Y Z ජෙනරේෂන් එකේ දැන් ඇල්ෆා දක්වා යනවා. එතකොට එයා මේ ගෝලීය සංචාරක කර්මාන්තයත් එක්කත් බැඳෙනවා. මේ රටේ මේක කෑල්ලක් විතරක් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මෙතන මම අද දවස තුල අඳුනගත්තේ එහෙම නැත්නම් අපි මේ කැඳවපු ව්‍යවසායිකයොත් එහෙමයි. ඒගොල්ලගේ තරුණ ජවයත් එක්ක ගොඩක් තරුණයෝ මම හිතන්නේ දකින්න තියෙනවා. මම හිතන්නේ ගොඩක් කටි අපි ඒක කතා කරලා තියෙනවා. ගොඩක් අය ඉන්නේ යූත් එක. එයාලට හොඳ අයිඩියාස් තියෙනවා. ඒගොල්ලන්ට හොඳ ප්ලෑන්ස් තියෙනවා. ඔබතුමාලා ඇගීමට ලක් කිරීම නම් ඊටාම
විශිෂ්ට කර්තව්‍යයක්. මම හිතනවා ඊටාම වැදගත් අවශ්‍යතාවයක්. මොකද අපිට පුළුවන් ෆැසිලිටේට් කරන්න විතරයි. අර කතාවක් තියෙනවා යමෙක්ගේ විභවය මතු කරගන්න ඕනේ යාම කියලා. පැහැදිලිව. So you discover within you. ඔබ තුල සැඟවුණු ඔබම සොයාගෙන යන්න. ඒක මේ අපිට හොයලා දෙන්න බෑ. ඒ හැබැයි ඒකට අපිට ප්‍රවේශයක් අරන් දෙන්න පුළුවන්. අපිට ඒකට පහසුකම් සලසන්න පුළුවන්. හැබැයි පුද්ගලයා හොයාගන්න එක හොයාගන්නේ තමන් විතරයි. ඒක කවුරුත් කිව්වොත් මම තමයි මෙයා හැදුවේ මෙයා. ඒකට අර කතාවක් තියෙනවා මහාචාර්ය කොටගමයන් කියනවා කවුරු හරි වගේ වෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක් වෙන්න කියලා. කවුරු හරි කෙනෙක් වෙන්න උත්සාහ කරන තරුණයෝ ටිකට අපි පොඩි මම් පෙතක් විවර කරලා තියෙනවා. ඉතින් ඒ දිනය තමයි අද සැමරුවේ. ඉතින් ඒ හින්දා තමයි මේ අපි ආරාධනා කරේ ඒ අයට එන්න කියලා. ඉතින් මම හිතනවා මීට වඩා වෙනස් විදියකට වෙනස් ආකාරයකට ලබන වසරේදී මේ හමුව තියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සංචාරක කර්මාන්තය තුළ මේ අපේ තියෙන සුසංයෝගයක් තියෙන මේ සංචාරක මණ්ඩලය. ඒකට මෙයා මමද අනිත් සමාජිකයද කියලා එහෙම එකක් නෑ. අපි ඔක්කොම ව්‍යාපෘතියක් આવම හරියට වැඩ කරනවා. එතන තමයි අපිට තියෙන ජයග්‍රහණය. මම හිතනවා ඊටාම අවසාන වශයෙන් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙන්න ප්‍රථමයෙන් ඊටාම වැදගත් කාරණා කීපයක් කිව්වා යූත් එකට. අපි ප්ලැට්ෆෝර්ම් එකක් හදනවා. මෙතුමන්ලා කියනවා අපි ප්ලැට්ෆෝර්ම් එකක් හදලා දෙනවා. ඕගොල්ලන්ට බාරයි ඇවිල්ලා ඕගොල්ලන්ගේ දක්ෂතාවයන්, ඔයාලගේ හැකියාවන්, ඔයාලගේ අලුත් අදහස්. මම හිතනවා මේක අර ස්වර්ණමය අවස්ථාවක් විශේෂයෙන්ම මොකද මෙහෙම ප්ලැට්ෆෝම්ස් අපිට හදාගන්න ප්‍රශ්නේ මීට කලින් තිබ්බා. ඒකත් එක්කම මෙතුමා කියපු විදිහට අර අපිට කෙනෙක් වගේ වෙන්න නෙමෙයි අර තමුන් වෙලා තමුන්ගේ නිර්මාණයක් ගොඩනගන්න මෙතුමා කිව්වා ඉතාම වැදගත් කාරණා කීපයක් ඔබතුමා සඳහන් කළා. සහ විශේෂයෙන්ම මෙතුමා අවසාන වශයෙන් අර සුදුස්සන්ට ඒ සුදුසු ස්ථානවල දීලා ඉවර වෙලා විතරක් බෑ. ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ වැඩ මොනවද? ඒ දේවල් ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉතාම වැදගත් කාරණා කීපයක් අවසාන වශයෙන් මතු කළා. නැවතත් ඩොක්ටර් මහේෂ් මැතිතුමනි බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා සහ මේ ගැන අදහස් දැක්වුවට. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ ඉදිරියේදී මම තවත් හොඳ ව්‍යාපෘති එක්ක ඕගොල්ලන් හමු වෙනවා. බොහොම ස්තුතියි අපි ගෙනියන්න. හොඳයි. ඉතින් මේ වැඩසටහනේදී අපිත් එක්ක තව විශේෂිතම චරිතයක් නැත්නම් අපි ගරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මැතිතුමන් ඒකත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ එතුමන් ගම්පහ දිස්ත්‍රික් සංචාරක අනු කමිටු සභාපති. ඉතින් මෙතුමා ඉතාම විශේෂිත වැඩපිළිවෙලක් දියත් කරනවා ශ්‍රී ලංකාවේ මේ ටුවරිසම් එක විශේෂයෙන්ම ගම්පහ ආශ්‍රිතව සෑහෙන දේවල් ප්‍රමාණයක් කරගෙන යනවා. ඉතින් අපි මෙතුමත් එක්ක කතා කරලා බලමු අද දවස ගැන සහ ටුවරිසම් එකේ හෙට දවසේ විශේෂයෙන්ම ගම්පහ කේන්ද්‍ර කරගෙන. ඉතින් අපි කතා කරමු අද පළමු මේ වැඩසටහන සම්බන්ධව සහ ඊට පස්සේ අපි කාල වේලාව තියෙන ආකාරයට අපි ලයික්මන්ට් අපි පරිඩයක් හොඳයි. විශේෂයෙන්ම ගත්තොත් අද වැඩසටහන සම්බන්ධයෙන් ගත්තොත් මම හිතන්නේ මේ සංචාරක ශාස්ත්‍රයේ අලුත් අත්දැකීමක් සහ අලුත් ෆිල්මක් කියලා අපිට හිතන්න පුළුවන්. අපි දැක්කේ නැහැ මේ තාක් දුරට රාජ්‍ය ආයතන වගේම සංචාර කර්මාන්තයේ ඉන්න ව්‍යවසායකයෝ ඒ වගේම දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙච්ච වැඩසටහනක්. විශේෂයෙන්ම දැන් අද අපි වුණත් මේ සාමාන්‍ය වෙන්නේ දේශපාලකයෝ ඇවිල්ලා මේ වැඩසටහන ඉවරලා හරි වැඩසටහන මැදින් හරි යන එකක් තමයි තියෙන්නේ. අතරම අපි දැන් මෙතන මේ ඉඳගෙන අඳුරගෙන අර කුඩා පරිමාණ විශේෂයෙන් ගත්තොත් මයික්‍රෝ කැටගරියේ ව්‍යවසායකයෝ අපි අඳුරගත්තා. ඒක මම හිතන්නේ ඒක සංචාර කර්මාන්තයේ මම හිතන්නේ ඒක ජීවනාදිය වගේ. ඒක මොකද සංචාර කර්මාන්තය ඉස්සරහට ගම්දානම වල පැතිරෙන්න ඕනේ. විශේෂයෙන්ම රජයේ අදහසක් තිබුණා මේ ආර්ථිකය කොළඹට බස්නාහිර පළාතට සංකේන්ද්‍ර වෙච්ච ආර්ථිකය ගමට ගෙනියන්න. මම හිතන්නේ ගමට ගෙනියන්න තියෙන හොඳම වැඩසටහන තමයි සංචාර කර්මාන්තය. විශේෂයෙන්ම මේ මුදල් ටික ගමට යන්න පුළුවන්. ගම නගා සිටවන්න පුළුවන් වැඩක් විදිහට යන්න පුළුවන්. ඉතාම විශේෂිත කාරණයක් මෙතුමා සඳහන් කළා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාමත් දැන් මෙතුමන්ලා මේ වැඩසටහන ඉවරනාට පස්සේ අපි හැමෝ කතා කරලා ගොඩක් දේවල් අපිට මොනවද මේ ඩෙවලොප්මන්ට් එකට කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒක ඉතාම වැදගත් දෙයක්. අතරම මැදුන් මැදලා ඒක ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒකත් එක්කම අපි දැන් අපි ගත්තොත් අපේ ගම්පහ පුරවරය ගත්තාම දැන් මේ ගම්පහ පුරවරයත් අපිට මේ සංචාරක ශ්‍රේෂ්ඨ එක්ක මම හිතනවා අපිට විශාල දේවල් කරන්න පුළුවන් නැත්තක්. ඉතින් ඒ සම්බන්ධව පොඩ්ඩක් අපිට පුළුවන් කතා කරන්න මොනවද දේවල් අපි කාල වේලාව තියෙන ආකාරයට අපි කතා කරමු. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම ඔබ දන්නවා සංචාරක ව්‍යාපාරයේ සංචාරකයෙක් පළමුව පය තබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගුවන්තොටුපොළට පය තියෙන සංචාරකයා එතනින් තමයි රටට ඇතුල් වෙන්නේ. අපි හිතනවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කේන්ද්‍ර කරගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණ ප්‍රවර්ධනය කරන්න පුළුවන්. හේතුව ඒකේ ස්වභාවික පරිසරය ගත්තත් විශේෂයෙන්ම දැන් අපි කොන්ක්‍රීට් වනාන්තර වලට අමතරව ස්වභාවික පරිසරය පුළුවන් තරම් අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද සංචාරකයා ගේන ආදායමට වඩා වැඩිපුර මුදලක් ගේන ආදායමට සමාන හෝ ඊට පොඩි අඩු මුදලක් තමයි වියදම් වෙනවා අපිට.
දැන් ස්වභාවික පරිසරය අපි පුළුවන් තරම් පාවිච්චි කරගත්තොත් එහෙම අපිට පුළුවන් ඒ වියදම අඩු කරන්න. ගම්පහ තියෙනවා විශේෂ මීගමු කලපුව, දඬුවම් ඔය, හැමිල්ටන් නැල, ඒ වගේම ලෝක උරුමයක් වෙච්චි අපේ කඩුලාන පරිසරයක්, විශේෂ මුතුරාජවල වගේ පරිසර පද්ධතියක් ඉතාමත් වැදගත්. අන්න ඒ ටික අරගෙන හදපු ලොකු වැඩ පිළිවෙලක් අපිට විශේෂයෙන් ඒකට අපිට විවිධ ආයතන, විවිධ ආයෝජක අපි හොයමින් ඉන්නවා. ඒ ටික අපි ඒ වගේම තමයි ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් එම ඓතිහාසික පෞරාණික වැදගත්කම තියෙනවා. ශාලවල වගේ ගත්තොත් එම මානව ඉතිහාසයේ සම්බන්ධ ගවේෂණය කරන අපි හිතනවා එතන හොඳ ඓතිහාසික වටිනාකමක් වටිනාකමක්. අන්න ඒ වගේ දේවල් සංචාරක පුරවරට දැන් අපි විවෘත කරලා අලුතෙන් ඒ කියන්නේ අපි රජයේ ඉලක්කයත් එක්ක එන සංචාරකයන්ට අලුතෙන් නවාතැන් ටිකක් අලුත් ගමනාන්තරයක් අපි නිර්මාණය කරගෙන ඉන්නවා. ඒක තමයි විශේෂම අපිට තියෙන්නේ. පහුගිය දවස්වල අපි ඇත්තටම හැමිල්ටන් නැලේ සංචාරයක් කරා. හැමිල්ටන් නැලේ අපිට කිලෝමීටර් 2කට වැඩි යන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ බෝට්ටුවේ පොපුලර් එකේ ඒ තියෙන ජරාව ඉතින්න ගත්තා. ඒ කියන්නේ ඒ තරමට දූෂණය වෙලා. අපි ඒතකොට ඇත්තටම ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ අපිට නම් ඇත්තට ගත්තොත් බිඳුවට ආසන්න මට්ටමේ තමයි පටන් ගන්න වෙලා තියෙන්නේ. ඒක ඇල්ල සුද්ධ කරලා දැන් තමයි පටන් ගන්න වෙලා තියෙන්නේ. හැබැයි රජයක් විදිහට අපි ඒ වගකීම අරන් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු කිහිපය කියන්නේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නව පිම්මක් ඉස්සරහට යන දිනයක් වෙනවා. ඉතින් ඊටාම වැදගත් කාරණා කීපයක් ඔන්න ගම්පහ කිව්වහම ඊටාම විශේෂයි. මොකද දැන් ගම්පහ සිටින සියලුම දෙනාට මම හිතනවා මේක ඊටාමත් හොඳ කාරණයක් මෙතුමන් පැහැදිලි කළා. අර සංචාරක ශේෂ්ත්‍රයට මම හිතන්නේ කේන්ද්‍ර ස්ථානයක් විදිහට අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙතුමලා ඊටාම ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි අර සාමාන්‍ය අපි කියන ට්‍රාන්සිට් එකේදී නැත්නම් එක දවසක වෙන සංචාරකයෙක් අපිට පුළුවන් නම් ඒ ආසිතුව තියලා එයාට අත්දැකීම ලබා දෙන්න. ඊටාම වැදගත්. ඒක අපි අලුත් කන්සෙප්ට් එකක් බවට පත් වෙනවා. අපිට දැන් තියෙන්නේ එයාපෝට් එකේ ඉන්න කෙනෙක් කොළඹට මෙන්න ඕනේ. මම හිතන්නේ ට්‍රාන්සිට් එකේදී කෙනෙක් කොළඹට එන්න දින ඉඩකඩ බොහොම අඩුයි. ඒ වගේම තමයි ඔබ කිව්ව නිසා විශේෂම එයාපෝට් එක ආශ්‍රිත නගරයක් තියෙන ඇවරිවත්ත කියලා. ඇවරිවත්ත නගරේ ගත්තොත් එහෙම එයාපෝට් එක ළඟ නගරයක්ද කියලා හිතන්න බැරි තරමට අංකොලොත් වෙච්ච නගරයක්. පැහැදිලිව. නිසා දැන් අපි විශේෂ ව්‍යාපෘතියක් කරනවා එයාපෝට් එක ගුවන්තොටුපොළේ නගරේ බවට ඇවරිවත්ත නගරේ පත් කරගන්න. ඉතාම වැදගත් මං හිතනවා මම හිතන්නේ විශේෂයෙන්ම ඇබරිවත්ත ප්‍රදේශයේ ආසන්න සිට සියලුම දෙනාට මේක ඉතා වැදගත්ම පණිවිඩයක් වෙයි මෙතුමන් ලබා දෙන. ඉතින් මේවා ඉතාම විශිෂ්ට දේවල්. ඇත්තටම ඉතින් ඔබතුමා මං සමාවෙන්න මම ඩිස්ටර්බ් කළාට ඉතින් ඒක ඉතාම හොඳ සංකල්පයක්. ඉතින් ඒකට මං හිතනවා සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඔබතුමාලට කරන්න ඒ වෙනුවෙන්. ඉතින් හොඳයි සෑහෙන දෙයක් ඇත්තටම දැන්ට මේ වෙනකොට වැඩ පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම රජයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්වෙමින් තියෙනවා. වගේම අපි සියලු ආයතන සම්බන්ධීකරණය කරගනිමින් කීපයක් කරලා මට මෙතන විශේෂයෙන් කියන්න බරන මීගමු සංචාරක පුරවරේ මීගමු සංචාරක පුරවරෙන් පටන් ගත්ත වත්තල කැලණිගඟ දක්වා වෙච්ච දැවන්ත ව්‍යාපෘති කීපයක් අපි ක්‍රියාත්මක කරන්න දසසදානකට ඉන්නවා. ඉතින් ඇත්තටම අපි අපේ මේ දේවල් තමයි මං හිතනවා වෙන්න අවශ්‍ය දේවල් මේ අපේ ඉස්සරහට ශ්‍රී ලංකන් ටූරිසම් එක මේක මේ යුත් එක දැන් මෙතුමන්ලගේ විශේෂම කාරණය තමයි හැමෝම එකතු කරගන්නවා. මේකට මම හිතනවා යුත් එකටත් හොඳ අවස්ථාවක් තියෙනවා ඇවිල්ලා මේ දේවල් එක්ක ගොඩක් දේවල් කරන්න. ඉතින් ඔබතුමාගේ වටිනා කාලයත් අපිට ලබා දීම සම්බන්ධව අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සහ අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී මේ ව්‍යාපෘති සහ මේ දේවල් එක්ක ඔබලන් හම් වෙන්න. බොහොමත් ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය විශ්ව. හොඳයි අද අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ වැඩසටහනේදී අපිට විශේෂිතම චරිතයක් ඉතින් අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මැතිතුමන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණා. ඉතින් අද මෙතුමන් ඉතාම සුවිශේෂී චරිතයක්. මොකද අපි ගොඩක් මේ සංචාරක ශ්‍රේෂ්ඨය පිළිබඳ දේවල් කතා කරනකොට ඉතාමත් සාධනීය දේවල් තියෙනවා. ඉතින් අපිට මම හිතන්නේ අර සංචාරක ශ්‍රේෂ්ඨය ගොඩනගන්න අපිට දේශපාලනයෝ එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතුමන්ලා ගත්තත් අර ඉස්සලා කිව්වා වගේ අපිට දේශපාලනය කියන කාරණේ නෙමෙයි මෙතනින් එහාට මේක අපේ මේ අපි සියලුම දෙනා එකට එකතු වෙලා කරන්න ඕනේ කාර්යයක් කියලා ඉතාම හොඳට විග්‍රහ කරන ඉතාමත් හොඳ පුද්ගලයෙක්. ඒ ගැනත් මම විශේෂ සඳහන් කරන්න ඕනේ. අපි කතා කරමු මැතිතුමනි. දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම අද වගේ අද දවස ගත්තාම මේක ව්‍යවසායකින් 40 දෙනෙක් අරගෙන ඒගොල්ලන්ට හොඳ එන්කරේජ්මන්ට් එකක් දුන්නා. ඉතින් ඔබතුමන්ට බාරයි අනිත් දේවල් කතා කරන්න අපේ ප්‍රේක්ෂකයන්ට. ඇතරම අද ජාත්‍යන්තර ශුද්‍ර මයික්‍රෝ ස්මෝලන් මීඩිය ජාත්‍යන්තර ශුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ විවසායකයන්ගේ දිනය. ඒක තමයි අද සැමරුවේ අපි කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම අපේ චම්පික හෙට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සම්බන්ධ වුණා මේකට.
ඉතිං ඇත්තරම ඔවුන් 40 දෙනෙක් අපි අද අගේ කිරීමට ලක් කරා විවිධ ශේත්‍රවල ඒක ටුවරිසම් ඊට පස්සේ වෙනත් ශේෂ්ඨ අලුත් නිෂ්පාදන ඒ වගේ එකක්. ඉතින් මම හිතනවා මේ එළඹුම මේ ආරම්භය ඉතාම වැදගත්. මොකද අපිට තිබෙනවා ලාංකීය සිහිනයක්. ශ්‍රී ලාංකීය සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය කරා ළඟා වෙන්න නම් අපිට පුළුවන්කමක් නැහැ කොහෙන් හරි බඩු ටිකක් ගෙනලා රට ඇතුළේ විකුණලා විතරක් මේක කරන්න. මේක කරන්න නම් රට ඇතුළේ නිෂ්පාදන ආර්ථිකයක් අපි හදන්න. ඒකම තමයි අපේ ආණ්ඩු ඉලක්කයක් වෙලා තියෙන්නේ. ඒ නිෂ්පාදන ආර්ථිකය කියලා කිව්වහම හුඟක් වෙලාවට හිතෙනවා මහා දැවැන්ත කර්මාන්ත ශාලා හදන්න ඕනේ. දැවැන්ත ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ගේන්න ඕනේ. ඇත්තටම මහා දැවැන්ත සිහිනවලට යන්න පුංචි පියවර කීපයක් යන්න. ඉතින් අර මයික්‍රෝ ලෙවල් එක ස්මෝල් ඇන්ඩ් මීඩියම් ලෙවල් එක කියන්නේ අන්නේ මහා දැවැන්ත ලාංකීය සිහිනයට යන්න තබන මූලික පියවරය. ඉතින් එවැනි පියවරයන් තබපු 40 දෙනෙක් අගය කරලා මේ පටන් ගන්නේ අර මහා දැවැන්ත ලාංකීය සිහිනයට යන මූලික ගමන. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවස වැදගත් වගේම ලෝකයටම වැදගත්. මේක එක්සත් ජාතීන්ගේ දිනයක්. ලෝකයටම වැදගත් වගේම ලාංකීය දැන් මේ වර්තමාන තත්ත්වයට ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. නිෂ්පාදන ආර්ථිකයකින් තොරව ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ලෝක තත්ත්වයන් යටතේත් අපිට නිෂ්පාදන ආර්ථිකයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. සියල්ලම රටේ නිෂ්පාදනය කළා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පහසු කර්තව්‍යයක් නෙවෙයි ඇත්තටම. නමුත් අත්‍යවශ්‍ය දේවල් ටික අපිට පුළුවන් වෙන්න ඕන හදන්න. ඒක හරහා තමයි රෙවෙනියු ජෙනරේෂන් එකක් එන්නේ, ෆොරෙක්ස් එන්නේ රටට. ඉතින් මේ කාරණා ටිකට ඉලක්ක සහගතව යන්න ඕනේ. ඒ නිසා අපි බස්නාහිර පළාත් සභාවේ අපේ සභාපතිතුමා මහේෂ් මහත්මයා අපේ ආචාර්ය මහේෂ් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩල සභාපතිතුමාගේ නායකත්වයෙන් දැන් ගම්පහ කළුතර කොළඹ දිස්ත්‍රික්කවල මේ ඉලක්කයට යන්න ටුවරිසම් පැත්තෙන් ඉලක්කයට යන්න අවශ්‍ය කරන ගමනක් යමින් ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඊටාම ඉක්මනින් මේ අවුරුද්ද අග වෙනකොට විශේෂ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න. දැන් චම්පික මන්ත්‍රතුමා සූදානම් වෙලා ඉන්නවා ගම්පහ යම් වැඩ ප්‍රමාණයකට. දැන් අපි සූදානම් කරන් ඉන්නවා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල. ඉතින් මම හිතනවා අපිට මේක සාර්ථක කරන්න පුළුවන්. ඇත්තටම මේ ඔබතුමන්ගේ ඉතාම මම හිතනවා මේ තමයි වෙන්න අවශ්‍ය කාරණය. මොකද අපි මේ යම් දෙයක් අපි ආරම්භ කරනවා නම් ඇත්තටම මේ දේ අපි ඒක මූලාරම්භ එහෙම නැත්නම් අපි මුල ඉඳන් තමයි ඔබතුමන් කිව්වා වගේ ඉහළට යන්න ඕනේ. ඉතින් ඒක ඉතාම වැදගත් කාරණයක් සහ ඔබතුමන්ට තව තියෙනවා අපිට එන්කරේජ්මන්ට් එකක් දෙන්න. විශේෂයෙන්ම යූත් එකක් ඉන්නවා සහ ශ්‍රී ලාංකිකයන්ට මේ ටුවරිසම් එක වෙනුවෙන් මම හිතනවා ඔබතුමාට ඇති අනිවාර්යෙන් විශේෂිත වූ කාරණයක් මේ වෙලාවේ කාල වේලාවත් එක්ක අපිට කියන්න. ලාංකීය සිහිනට යන්න නම් අපි කවුරුත් එකට වැඩ කරන්න ඕනේ. ඒක ලේසි වැඩකුත් නෙමෙයි. නමුත් එක හැඟීමකින් වැඩ කරොත් අපිට පුළුවන් අපේ රට ඔසවා තබන්න. ඉතින් හැම පුරවැසියෙක්ම දැන් අපි ලෝකෙට යවනෝනේ අපේ ඇම්බැසිඩර්ස්ලා, ආනාපතිවරු ලෝකෙට යවන්නේ රටකට කෙනයි. නමුත් අපිට පුළුවන් නම් මේ දෙකෝටියක් වෙච්ච අපි හැමෝම ඇම්බැසිඩර් කෙනෙක් අපේ මාතෘ භූමියේ නියෝජිතයා වෙන්න, ආනාපතිවරයා වෙන්න, ඇම්බැසිඩර් වෙන්න. ඒක තමයි අපේ ජයග්‍රහණය. ඒ නිසා අපි හැම කෙනෙක්ම වැඩ කරමු අපේ මාතෘ භූමිය ඉස්සරහට අරන් යන්න. මේකෙදි තරුණ ප්‍රජාවට විශේෂම අවස්ථාවක් තිබෙනවා. දැන් ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් තියෙන ඕන තරම්. ඔබත් ඒ වගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරන කෙනෙක්, ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඉතින් මම හිතනවා ඒ වගේ මේක අතර ගන්න. මේක ආණ්ඩු දෙනකන් ඉන්න ඕනේ නෑ. මේක ඔබට කරන්න පුළුවන් වැඩක්. ඒ නිසා රටේ දිශානති වෙනස් කරන්න ඔබට විශාල හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න, ඒක ඩිජිටල් වර්ල්ඩ් එකේ ඉස්සරහට ගන්න, අරගෙන ලෝකේ අපි ආමන්ත්‍රණය කරපු නැති, අපේ රට ගැන දන්නේ නැති ලෝකේ තව රටවල් ගොඩක් තියෙනවා. ලොකු වෙළඳපොළක් තියෙනවා එළියේ. අන්න ඒකට ආමන්ත්‍රණය කරන්න. මේ වැඩේ පටන් ගත්තොත් අපිට ඊටාම වේගෙන් ලාංකීය සිහිනය ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන්. ඔබතුමන්ට බෙහෙවින් සූතිවන්ත වෙනවා. සහ ඉතාම වැදගත් කාරණයක් ඔන්න යූත් එකත් එක්ක අපේ මෙතුමන් ඔබත් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙ සිටිනවා තව විශේෂිත වූ දේවල් ඉදිරියේදී කරන්න. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වටිනා කාලය අපිත් එක්ක ලබා දීම සම්බන්ධව. ඉතින් ඔබතුමන්ට බොහොම ස්තුතියි. අපිත් එක්ක අපිත් එක්ක අද මේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කරලා තියෙන තම අපූර්ව වැඩසටහනක්. ඉතින් ඒ වැඩසටහනේ අද අපිට හම්බෙලා ඉන්න විශේෂ චරිතයක් මිස්ටර් කපිල ආරියරත්න, Executive Director and CEO STB Bank PLC. Thank you very much for having us. Thank you. Good morning. Good morning. Mr. කපිල, අපි පොඩ්ඩක් කියමු බලන්න මොනවද දැන්
ඉතාම හොඳ කටයුත්තක් අද අපි බසහිර පළාත් සංචාරක මණ්ඩලයත් එක්ක එකතු වෙලා අද කරලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන සහ ඉදිරියේදී මේ සංචාරක ශ්‍රේෂ්ඨය වෙනුවෙන් ඔබතුමන්ගේ දායකත්වය සහ මොනවාද තියෙන සැලසුම් පොඩ්ඩක් කතා කරමු. අපි ස්ටප බැංකුව ලෙස අපේ අවධානය වැඩිපුරම යොමු කරලා තියෙන්නේෙත් මේ MSME ව්‍යවසායකයන් ලෙසයි. ඒ කට්ටිය තමයි අපගේ ගනුදෙනුකාරවුන්ගෙන් ලොකු කොටසක් ඉන්නේ. ඉතින් අපි ඒ කට්ටියට නිතරම සමීපයි. ඒ වගේම අපි සමුපකාර ව්‍යාපාරයට සනස සමූහයට සමූපයි ඒකත් එක්ක වැඩ කරනවා. ඉතින් අපේ අවධානය උඟක්ම යොමු වෙලා තියෙන්නේ මේ රූරල් අප්ලිෆ්ට්මන්ට් කියන මේ ග්‍රාමීය ගොඩනැගීමක් ඇති කරන්නයි. ඉතින් ඒ අනුවත් දැන් ලංකාවේ තියෙන මං හිතන්නේ මොකද කියන්නේ මේ ප්‍රයොරිටි එකක් අනුව තියෙන බිස්නස් අපි මේ දැන් අලුතෙන් ඩෙවලොප් වෙන අනුව ටුවරිසම් අපි කවුරුත් දන්නවා ඉතාමත් වැදගත් අංගයක්. ඉතින් ඒකේ ඉන්න මූලික ව්‍යවසායකයන් එක්කලා එක්කහු වෙලා ඒගොල්ලන්ගේ ඉදිරි ගමනට අතහිත දීලා ඒගොල්ලන්ගේ ඉන්න පරිසරය වටා තියෙන පොඩි ඒ වගේ ශුද්ධ මූල ව්‍යාපාරත් දිනුකර කරගෙන ඉස්සරහට යන එක තමයි අපගේ මූලික පරමාර්ථය. ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් විදිහට සහ ඉතාම හොඳ අදහස් අපිත් එක්ක මේ අවස්ථාවේදී එතුමන් බෙදාගත්තා. ඒකත් එක්ක මෙතනදී විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ දැන් මේ වගේ කටයුත්තක් කරලා අපි කියන්නේ ඩොමෙස්ටික් ස්ටේජ් එක ගත්තොත් ටුවරිසම් වල දැන් අපි ගත්තොත් ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න අය සහ ඉදිරියේදී අලුත් සැලසුම් තියෙන කට්ටියට මම හිතනවා මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඉතින් ඔබතුමන්ට අපි මේ ඔබතුමගේ වටිනා කාලය අපිට ලබා දීම සම්බන්ධව අපි දෙවින් සෝතිවන්ත වෙනවා සහ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් සිටිමු සහ ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයේ හෙට දවස ගැන අපි ගොඩක් කතා කරනවා. ඉතින් මේ වගේ දේවල් ඉතාම වැදගත් ව්‍යාපෘති සහ මේ දේවල් තමයි මම හිතන්නේ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඉදිරිය ගැන සුබවාදී සලකුණක් තියලා නැවතත් අපි හමු වෙමු මෙවැනි වැඩසටහනකින්. මම මේ ඉවරෙන් ඉස්සෙල්ලා රමේෂ් කියන්න ඕනේ මේ කියන්නේ අපේ මේක මේ පටහිරි පළාත හරි වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ විතරක් සීමා වෙලා නැහැ. අපි මේ නුවර පළාතේ නුවර සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙත් මේ වගේම එකක් මේ අපේ සුමේද ඇතුළු කට්ටිය කරා. මම හිතන්නේ ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාව ව්‍යවසායකයන් 400ක් වගේ කට්ටියක් එක්කහු වෙලා ඒගොල්ලන්ගේ දැනට කරගෙන යන ව්‍යාපාර කොහොමද මේ දැන් මේ නැගී සිටීමෙන් පවතින මේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් විදිහට කොහොමද එක්කහු කරන්නේ? ඒතකොට දෙපැත්තටම මේ අය නේද? ඒගොල්ලන්ගේ කියන්නේ එක කමියුනිටි එකට ගේන එක මම හිතන්නේ තාම වැදගත්. ඒගොල්ලන් කරන බිස්නස් එකේ ට්‍රැඩිෂනල් බිස්නස් එකට අමතරව ඒ ප්‍රොඩක්ට්ස්ම කොහොමද ඉන්ට්‍රොඩියුස් කරලා ඒතකොට ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් මාකට් එකක් ඇති වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න ලැබීම ගැන ඔයත් එක්ක මමත් සන්තෝෂයි. බොහොම ස්තුතියි කපිලා රත්නවාද ඔබගේ වටිනා කාලය අපිට ලබා දුන්නා. ඉතින් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවසානයේ මමත් කියන්න ඕනේ මේ දැන් අර ලංකාවේ දේවල් ජාත්‍යන්තරයට අරන් යන්න ඉතාම හොඳ වැඩපිළිවෙලක් මෙතුමා ඉස්සර සඳහන් කළේ. අපි ඒ ගැන ඉස්සරහට මේ නාලිකාවෙන් ඔයගොල්ලන්ට සම්පූර්ණ වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් නැවතත් බොහොමත් ස්තුතිවන්ත වෙනවා කපිල මහත්මයා. බොහොමත් ස්තුතියි.